මම යන්න ගියා ගත්තට අර පොඩි එකයි බඩවගිනුත් තියෙන මං ගියේ. තවුන්ට යන්නත් ඕන. ඔය උඹට ඉන්නත් බෑ නේද? උරගෙන කතා කරනවා ළමාලා පරිචය ගන්න තුලා අතල්ලදී. අපේ ජෙට් එකේ මම විතර යකෝ තනියෙන්. ඒක බහුල නංගෙන් කින්නෝනේ මම ලස්සන ගෑල්ලා දෙච්ච මම. ඊට වැඩි හොඳයි මං දාන්න. අර එහෙම කියන්නේ එපා යකෝ මිනිස්සු එපමාව කසාදයක් වන්දින්න. වයිදරේකට පස්සේ වතුර ටිකක් කරගෙන ළමයෙක් ඉන්නවනේ මිනිහෙක් වුණා. ඒක කරනවා. අන්නෝම දාන්න බං ඊට වැඩි හොඳයි. උඹට බැරිද කියපන් ඔන්නෝම හොඳයි මයික. මට බැරි කමන්නේ මම යමවන්න මම. ඉරාවට? ඔව් මම අහන්න මට ඒ ප්‍රශ්නයක් නෑ. මට බැරි කමන්නේ මම කියන්නේ ඊට වඩා හොඳයි කියලා. යමු. එමයි කියන්නේ. මිනිහෙක් වුණා මම දැන් කතාවේ බඳින්නේ නෑ. හරි යමන්කෝ. වලින් යන්න. ජපාන් ජර්චක් දාන්න නෙවෙන්න උලංග. මකුලේ යද්දි ලස්සන තියාගෙන ඕනියක්. යනකොට යන්න බෑ කිව්වේද? නන්දවන් උඹලා සෙට් එකනේ යම තීන් ගන්න. වරවද? ශාමලේ ඇයි නේනෝ මොකෝ අනේ සුරංගට මේ වැඩක් තියෙනයි කොහන්න ඒකට අරගෙන එක් යනකන් තමසි බට්ටික් ගෙනාවයි මොන බඩේ ඇයි දැන් උදේ කිව්වේ මාළු දෙන්නේ කියලා අර මාළු විදේකේ තියෙන්නේ ඒ හී මාළු මට මහ මාළු කෑල්ලක් කන්න ඕනේ අන්න දැන් මස් කෑවනේ මස් කෑවට මහ මාළු කෑවේ නැහනේ මේක කොයි වෙලාවද කොහෙද යන්නේ උඹ අහන්නේ අරක ඕන්නේ නෑ බා මේ වෙන්නේ සැපයි බා. දැන් උඹ කිව්වේ මොකද්ද වයසට දරුවෙක් මල්ලෙක් ඉන්න ඕන සලකන්න ඒක හපන් දැන් අපෝ ඕන්නේ නෑ බා මෙහෙම ඉඳලා මැරිලා යනවා. මිනිහ බල්ලෝ කෑවක් කමන්නේ නෑ බා. ඔය මොන දුකක්ද බං ඔය? උඹ කිව්වෙත් ඇත්ත නේ බා. කනක් ඇහෙන්නේ නෑනේ බා. මෙහෙම ඉන්න එක සැපයි බා. මොකද ඒ සුරංග කියපු කතාව මන් දන්නේ මම මොකුත් කිව්වේ නෑ දන්නේ නැතු වෙන්නේ කොහමද සුරංගයි මේ වගේ කතාවක් කියන්නේ දැන්ද තමසිට කනක් ඇහෙන්නේ නැහැ කියලා කියන්න මතක් උනේ බැඳලා අවුරුදු ගාණක් ගියාට පස්සේ ඉස්සරහන් කොහොමද අම්මෝ කතා කරන්න සුදු ඈ කටහඬ අහන්න ආසයි දැන් තමයි කනක් ඇහෙන්නේ නැති